වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු මේ වනාන්තරයේ සෝභාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරී සොඳුර වනරැජිනද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නාසේය. නාට්‍ය නම් කර ගියා නේද? නාට්‍ය නම් සුපිරිය. කාලෙකට පස්සේ ඉතින් හොඳ නාට්‍යයක් බැලුවා. මේ අර මේ පුරස්කාරෙත් නේද වලේ මේ කරගෙන. එච්චර බෑ නේද? මොකද බලමු අද නේද? සාදර මහත්තයා අද කොහොමද කැම්පස් එක ඇතුළත ඩියුටි? නෑ මල්ලි. මම මේ මල්ලි නේද අර ඉසුරු පායේ කේස් එකට ඇතුළට ගියේ. දවස් දෙකක් හිටියා නේද ඇතුලේ මට හොඳට මතකයි. සීඩි එකේ ගියේ. සර් මුරුදු අත පොලිසියද? නෑ මල්ලි. මා ඩියුටි දාලා තිබුණේ දා. බැරක් එහා පැත්තේ හැංගිලා හිටියේ.
දන්නවනේ මල්ලි ඉතින් රස්සාවන්නේ කරන්නේ අපි. රස්සාව තමයි ඉතින් ඒ උනාට මහත්තුත් අපි වගේ තිරදෙන පන්තියේ මිනිස්සුන්ටමනේ ගහන්නේ. කොහොම හරි ඉතින් අපේ සහෝදරය ඇවිල්ලා මම බේරගත්තා. මල්ලි ඉතින් අපි ඔක්කොම එකම පන්තියේ තමයි මල්ලි. ඒකේ මේකෙක් වැඩක් නැහැ. රාජන් මහත්තයා කියන්න මොකද වෙන්නේ? ඒක තමයි මල්ලි. මෙතන කරන්නේ කියලා නේද? මල්ලිට කියන්න මල්ලා දන්නවා ඇති මිලා. මගේ ඇවැස්ස නෑ නම මල්ලි. මිලා? ඔව්. මිලා. අහලත් නෑ ඇත්තටම රාජන් මහත්තයෝ දැකලා කරා. කැම්පස් ආවමයි කතාවක් කරන්න ගමයි. අල්ලා දන්නේ නැහැ කිව්වනේ. අහලත් නෑ රාජන් මහත්තයා. එතකොට පාලම කියන්නේ කවුද? රාජන් මහත්තයා පාලම නෑ පාලම අපි ගන්න පාලම කියලා කවුරුත් නෑ. එහෙම නෑ මේ කැම්පස්. සාජන් මහත්තයා රැ වුණානේ දැන්. රැ වුණානේ. දැන් යානම් හොඳයි. ඔව් රාජන් මහත්තයා ගියානම් හොඳයි. ගියානම් හොඳයි. මචං. ඔය මොනවා කිව්ව පාලමට පරිස්සමෙන් ඉඳ ගන්න මල්ලි මං ආයෙ එනවා. මචං ටීචර්. ඒගොල්ලෝ විරෝධයක් දන්නේ. නෑ සර්නේ අපේ මේ රාජන් මහත්තයා අහනවා මහන්තරට පාර. මම පොඩ්ඩක් බස්යක් කරලා යන්නේ කියලා කිව්වා. හරි කමෙන්ට් එක පහල කරන්න කියනවා ඉක්මනට ළඟයි ඉන්ජිනියර් අවස්ථාව වලට. හරි. එන්න සර්. මම ආයෙ එනවා. संतान सुसुंदवटा अंतान सुरगलवा मंदाव हलिते नगरा गंगावी तुहे गलवा गंगाव तुहे गलवा මල්වීදි අතර සඟවා ගියවාදි හොදද? දන්නවද? අද මම නාදන් නයිට් නේ. අද නයිට්. ගොඩක් තියෙනවා. ඔබ දැන් මෙතන අවුරුදු 4ක් ඉඳලා වැඩ කරලා මොනවද ගොඩ දාගත්තේ කියපන්. මෙන්න මේ වරේ යන්න නයිට් එකට ගිහිල්ලා මේ අන්තිම මොහොතවත් එකක් ගොඩ දාගන්න. කියන කතාවත් හරිනේ මම. ඒක රාජික. තුමක්වත් නෑනේ මට. මේවා දන්නේ බෑ. හරි ඔබේ රූම් එකෙන් ගජයක් ආවා. හරි. මම නයිට දෙනවා හොයාගෙන පොළොන්නරට සෙට් වෙලා. මම ටී-ෂර්ට් එකක් අද්දාගෙන මම එන්නේ. එහෙමයි.